තියෙනවා. අපි ඉතින් ටේස්ට් එක කොහොමද? චිකන් කංජි එකක් ඒක. Hi guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් මම අද ගෙනලා තියෙනවා guys. ඉතින් අම්බ ලීෆ් එකෙන් ස්පෙෂල් කෑම එකක් guys. ඉතින් අපි බලමු මොනවද කියලා කෑම එක guys. අද මම ගෙනලා තියෙන්නේ ඉතින් ඉෆ්තාර් ස්පෙෂල් කොම්බෝ පැක් guys. මේ රාමසාන් පුවාසය වෙනුවෙන් අම්බ ලීෆ් එකේ යන ස්පෙෂල් එකක් guys. අපි බලමු මේක ඕපන් කරලා මොනවද තියෙන්නේ කියලා. ලොකු බොක්ස් එකක් නම් හම්බෙලා තියෙනවා. ඔය මොකක්ද තියෙනවා guys. ඉතින් බලමු. guys ඉතින් අපිට ෆෘට් හම්බෙලා තියෙනවා. තව බොක්ස් එකක් තියෙනවා guys. ඒකේ මම හිතන්නේ කංජි තමයි වෙන්න ඕනේ. ඒකත් බලමු. ඕපන් කරලා ඉස්සෙල්ලා බොක්ස් එකේ තියෙන ටික අපි ඊට අරන් බලමු guys. රටින් තියෙනවා. තව මේක guys බෙදුම් එකක් මොනවා හරි තියෙන්නේ. තව ෂෝටිස් තියෙනවා guys. ඉතින් ෂෝටිස් දීලා තියෙන ඒගොල්ලෝ. ෂෝටිස් හතරක් තියෙනවා guys. කට්ලට් එකයි, රෝස් එකයි, පැටිස් එකයි, සමෝස එකයි guys. ඉතින් අපිට සෝස් පැකට් එකකුත් දීලා තියෙනවා ඒගොල්ලෝ. තව guys බිරියානි එකකුත් තියෙනවා අපිට. ඉතින් guys අපිට ඩ්‍රින්ක් එකකට දීලා තියෙනවා ෆලූඩා එකක්. මම හිතන්නේ guys මේක දීලා අපිට බිරියානි එකත් එක්ක මික්ස් කරන් කන්න. ඉතින් ෆුඩ් දීලා තියෙනවා. මේක guys මට උනේ රුපියල් 800ක් විතරයි. බෑකේරින් රුපියල් 10ක් ඇදුනා. රුපියල් 800 guys උනේ මේ කොම් හැම ටික. අපි බලමු ටේස්ට් එක කොහොම වෙයිද කියලා. මේ කොම්බෝ පැක් එක මේ මාස පුරාටම තියෙනවා. ඉතින් මේ කෑම ඔක්කොම රුපියල් 800 ඉතින් පට්ට ලාභයි guys. ඉතින් බිරියානි එකකුත් තියෙනවා. අපි ඉතින් ටේස්ට් එක කොහොමද කියලා බලමු. මේක ඕපන් කරනවා guys. මේකේ තියෙන කංජි එකක්. කංජි එකක් තියෙන guys. අපි නම් ටේස්ට් එක try කරලා බලමු රුපියල්ද කියලා. guys ඉතින් අපි නම් මුලින්ම කංජි එක try කරලා බලමු guys. ඉතින් කොහොමද කියලා ටේස්ට් එක. මාර සුවඳක් තියෙන එක නම් චිකන් උත් තියෙනවා මේකේ. චිකන් කංජි එකක් ඒක. අපි චිකන් කෑල්ලක් එක try කරලා බලමු guys. චිකන් කටුන දාලා තියෙන චිකන් කෑලි දාලා තියෙන්නේ. සුපිරි. බීගෙන යන්න පුළුවන්. ඉතින් එන ටේස්ට් එකට පට ටේස්ට් එකක් තියෙන්නේ. සුපිරි කංජි එක නම් සුපිරි. අපි ළඟ try කරන්න මොනවද guys? ෂෝටිස් එක try කරලා බලමු. කොහොමද කියලා. ෂෝටිස් ඉතින් හතරක් දීලා තියෙන වර්ග හතරක් දීලා තියෙනවා අපිට. සමෝස එකයි, පැටිස් එකයි, රෝස් එකයි, කට්ලට් එකයි. අපිට සෝස් පැකට් එකකුත් ඒගොල්ලෝ දීලා තියෙනවා ඉතින්. අපි මුලින්ම රෝස් එක try කරලා බලමු. අමුතුම ටේස්ට් එකක් තියෙනවා guys එකේ. පට්ට.
සුපිරි රෝස් එක. මම මේ හතරෙම වැඩිම රස මොකක්ද කියලා කියන්න අන්තිමට කාලා. රෝස් එක සුපිරි. දැන් පැටිස් එක try කරලා බලමු අපි. ඒකෙත් වෙනස්ම රසක් තියෙන්නේ. මට ඒකට වඩා රෝස් එක රසයි guys. ඉතින් බලමු සමෝස එක. ඒක පට්ට. දැන් කඩට try කරලා බලමු අපි. මට වැඩිම රස guys රෝස් එක. රෝස් එක ඉතින් පට්ට අනිත් ඒවා රස නැතුනේ රසයි. ඒ හතරෙන් වැඩිම රස රෝස් එක. මේ අනිත් තුනත් රසයි. ඒ තුනට වඩා රෝස් එක අනිවාර්යයෙන්ම රසයි. මගේ ටේස්ට් එක මම කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ ටේස්ට් එක ඔයගොල්ලෝ කාලා ඔයගොල්ලෝ ටේස්ට් එක කොහොමද කියලා ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මගේ ටේස්ට් එක මම කිව්වේ guys. මට රස රෝස් එක. අපි ඉතින් එහෙනම් බිරියානි try කරලා බලමු. මේ කොම්බෝ එකේ guys ඉතින් රාමසාන පොලාසිය කරනම තියෙනවා. ඒ කියන්නේ අපේ විතර නම තියෙයි. guys ඉතින් ඒ තියෙන බිරියානි එක ටිකක් ඩාර්ක් කලර් එකට තමයි තියෙන්නේ. අපි බලමු. සුවඳ නම් හොඳට තියෙනවා. චිකන් උත් දාලා වගේ තියෙන්නේ guys. මේකෙන් ටිකක් දාගමු අපි. මේක උඹලකට සම්බෝලයක් වගේ. මේකෙන් ටිකක් දාගෙන බලමු. බිරියානි කොහොමද කියලා. කජුත් දාලා තියෙනවා guys. චිකන් දාලා තියෙනවා. ඔයාලට සියලු දුන්නා කියලා නිකන් උඩින් පල්ලෙන් හදලා නැහැ. හොඳට හදලා තියෙනවා. කජු චිකන් ඔක්කොම දාලා මේ හොඳ රෙස්ටෝරන්ට් තියෙනවා guys. ඉතින් අම්බලීස් එක කැමතිින් කොහොමද රසයි. අපි බලමු බිරියානි කොහොමද කියලා ටෙස්ට් එක. සුපිරි. ආයෙත් කියනවා තමයි බිරියානි එක නම් පට්ට ටේස්ට් එකක් තියෙනවා. ලොකු හාල් දාලා තියෙන්නේ. පට්ට ටේස්ට් එකක් තියෙන බිරියානි එක මේ සම්බෝලයත් එක්ක මික්ස් වෙද්දි පට්ටම ටේස්ට් එකක් තියෙන්නේ. සුපිරි. ගස් මම හිතන්නේ ඉතින් මේ ඔක්කොම හදලා තියන්නේ එක්කෙනෙක්ට කන්න වගේ තමයි. බිරියානි එක පෝෂන් එක පොඩි රුපියල් 800කට එක්කෙනෙක්ට මේ වගේ පෝෂන් හම්බ වෙනවා මේ වගේ පැක් එකක් ලාභයි. බිරියානි එකත් හම්බ වෙනනේ. රුපියල් 800 දුන්නා කියලා කිව්ම හසෙන් අඩුවක් කරලා නැහැ. හස නම් සුපිරියටම තියෙනවා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ try කරලා බලන්න. මම හිතන්නේ guys ඉතින් මේක ෆෘට් ජූස් එකකුත් වගේ ස්ට්‍රෝබෙරිත් වගේ ස්මෙල් එකකුත් එනවා. අපි ඉතින් ජූස් එක කොහොමද try කරලා බලමු. මම හිතන්නේ මේගොල්ලෝම හදලා දෙන ජූස් එකක්. ස්ට්‍රෝබෙරි නෙමෙයි guys මේක ෆෘට් ජූස් එකක්. වතුර කවලම් කරලා නැහැ. ෆෘට් සුපිරියටම තියෙනවා. ටේස්ට් එක හොඳයි. හොඳ උකුර තියෙනවා guys.
ජූස් එකක් සුපිරි. මේ තියෙන ගයිස් ඉතින් කුට් එකේදී අන්නාසි තියෙනවා, ඇපල් තියෙනවා. ගයිස් දැන් අපි කුට් try කරලා බලමු. මුලින්ම අන්නාසි කියලා ලක්කා බලමු. ගයිස් ඉතින් අපිට රටින් හම්බෙලා තියෙනවා. රටින් තුනක් තියෙනවා. අපි try කරලා බලමු. ගයිස් ඉතින් කැමරි ගන්න සුපිරි වෙනම තිබ්බා. රුපියල් 800 දුන්නා කියලා කිසිම අඩුපාඩුවක් කරලා නැහැ. රසත් මරු කෑමක් ගොඩක් තිබ්බ රුපියල් 800ට. ඉතින් ඒ ස්පෙෂල් පැක් එක නම් පට්ට ලාභයි. ඔයගොල්ලොත් අනිවාර්යයෙන්ම අම්මා ලීෆ් එකට ගිහිල්ලා try කරලා බලලා ටේස්ට් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මේ වගේ වීඩියෝ ටිකක් බලා ගන්න මගේ channel එක subscribe කරලා තියන්න. එහෙනම් හැමෝටම ජය වේවා.